ඉතින් ඔයාලව ගොඩක් ආදරයෙන් මගේ YouTube channel එකට එකතු කරගන්නවා. අද අපි බලමු රසම රස තක්කාලි හොද්දක් හදාගන්න විදිහ. මේක පාන් ඉදියාප්ප කන්න නියමයට මැච් වෙනවා. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඔයාලත් අනිවාර්යෙන්ම මේකට කැමති වෙයි. මුලින්ම ඇතිලියක් ලිපේ තියාගෙන තෙල් ටිකක් එකතු කරගන්න. තෙල් ටික රත් වීගෙන එද්දී අප සුදු ලූණු එකතු කරගෙන තෙලේ හොඳට තෙම්පරාදු කරගන්න. මේ ටික ටිකක් මැලවුණාට පස්සේ අපි මේකට අවු මිරිස්, රම්පේ කරපිංචා, කුරුදු පොත්තක් එකතු කරගන්නවා. ඒකටම මම උම්බලකඩ ටිකකුත් එකතු කරගෙන ආයෙ මේක තෙලේ හොඳට තෙම්පරාදු කරගන්න. මේ වෙලාවේ මිරිස් කුඩු තේ හැඳි එකහමාරක්, තුනපහ කුඩු තේ හැඳක්, කහ කුඩු තේ හැඳි භාගයක් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. දැන් මම මේකට සාමාන්‍ය ප්‍රමාණයේ ඉදුණු තක්කාලි ගෙඩි දෙකක් කපාගෙන එකතු කරගෙන ඒකත් හොඳට මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ රස අනුව ලුණු එකතු කරගන්න. මේ වෙලාවේ මම වතුර ටිකක් එකතු කරගන්නවා. වතුර ගොඩාක් එකතු කරගන්නේ නැහැ. වතුර ස්වල්පයක් එකතු කරගන්නවා තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට. තක්කාලි ටික සාමාන්‍ය ප්‍රමාණයට තැම්බීගෙන එද්දි මම මේකට කිරි එකතු කරගන්නවා. මම අද මේක හදන්නේ පාන් කන්න නිසා පොල් කිරි ටිකක් වැඩිපුර එකතු කරගත්තා. මේ වෙලාවේ ලුණු මදි නම් ඔයාලට ලුණු එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මේක ලිපේ ගින්දර අඩු මට්ටමේ තියාගෙන උතුරනකොට ලිපෙන් බා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ තක්කාලි හොද්ද පාන් ඉදියාප්ප කන්න හදලා බලන්න. ගිහින් එන්න සුබ දවසක්.